පණිවිඩයක දකින්න කියලා කියන්නේ ඔයාට විශ්වයෙන් යම් පණිවිඩයක් ලැබෙන්න යන්නේ. ඉතින් අපි බලමු මොනවද ඔයාට විශ්වයෙන් කියන්නේ කියලා. අපි බලමු මොනවද ඔයාට ලැබෙන්න යන පණිවිඩ කියලා. මේ කාඩ් එක දිහා බලන්න. ඔන්න විශ්වයෙන් ඔයාට කියනවා ඔයාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ විදිහට ඒ ප්‍රශ්නේ පාලනය කරගන්න කියලා. ඔයාට ලස්සන උත්තරයක්, ඔයාට නිවැරදි උත්තරයක්, ඔයා බලාපොරොත්තු වෙන උත්තරේ ඔයාට ලබා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කලබල නොවි කරඬු සරුවල් වලට යන්නේ නැතුව නිහතමානීව තැනේ හැටියට ඇත්තම කියනවා තැනේ හැටියට ඔයාගේ ප්‍රශ්න සඳ ගන්න හරිම සාමකාමී විදිහට සඳ ගන්න කියලා තමයි මතක් කරන්නේ. ඔයාට හරිම උත්තරේ එතකොට ලැබෙන්න පුළුවන්. ඊළඟට ඒ වගේම තමයි ඔයාට මොකක් හරි වැඩක් ආරම්භ කරන්න ඉන්නවා නම් ඒ වැඩේ ආරම්භ කරන්න ඒක එකපාරම නෙමෙයි හිමින් අනිවාර්යයෙන්ම ස්ථාවර තත්යකටපත් වෙනවා කියලා ඔන්න ඒකෙන් පෙන්නනවා. ඒ වගේම අපි තව බලමු අද මොනවද යුනිවර්ස් එකෙන් ලැබෙන පණිවිඩ කියලා. ඔව්. ඔන්න ඔයාට මොකක් හරි උත්සවයකට යන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම ලස්සනට අඳින්න පළඳින්න. ඔන්න මොන හරි අලුතින් ඇඳුමක් ගන්න, මොන හරි දෙයක් ගන්න බලන් ඉන්නවා නම් අන්න ඒක ගන්න අවස්ථාවකුත් ලැබෙනවා. ඒ වගේම තමයි මේක දකින්න වෙලාවෙ ඉඳන් ඔයාට මොනවා හරි පළතුරු වර්ග කන්න අවස්ථාවක් අනිවාර්යයෙන්ම ලැබෙයි. ඒ වගේම තව බලමු අපි. ඔන්න ඔයාට මොන හරි ආදරයක් බලාපොරොත්තු වෙමින් හිටියා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාට හොඳ ආදර ඇරීමක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලන් අතර පෙම්වතුන් අතර හෝ විවාහක අය අතර යම් පුංචි ප්‍රශ්න තිබුණා නම් ඔන්න ඒවා විසඳගෙන නැවතත් සතුටින් ගත කරන්න අවස්ථාවක් ඔන්න විශ්වයෙන් ඔයාට ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ඔයාට මේ වෙලාවේ කියන්න ඕන ඔයාට විශ්වයෙන් ලොකු ආශිර්වාදයක් ලැබිලා තියෙන විශ්වය ඔයාගේ දේවල් වලට ආශිර්වාද කරමින් ඉන්නවා කියන එක පැහැදිලිව මේකෙන් පෙන්නනවා. විශ්ව ආශිර්වාදයක් ඔයාට ලැබිලා තියෙනවා. ඒ වගේම තව අපි බලමු. ඔව්. ඔන්න ඉස්සෙල්ලත් කියුණ එක මම ආයෙත් කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාට මොකක් පුංචි උත්සව අවස්ථාවකට යන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔයා නිවසේ මොන හරි යම් දෙයක් කරන්න බලාගෙන හිටියනම් අලුත් වැඩියාවක් හෝ යම් නිවසක් මිලදී ගන්න හෝ ඒ මොන හරි නිවසක් බලන්න යන්න හරි අන්න ඒ වගේ අවස්ථාවක් මොකක් හරි නිවස සම්බන්ධ විශේෂ අවස්ථාවක් නිවස සම්බන්ධ විශේෂ අවස්ථාවක් ඔයාට අනිවාර්යයෙන්ම මොනවා හෝ දෙයක් උදා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතෙන් ගිහිල්ලා හිටපු කෙනෙක් ඔන්න වේගෙන් ඔයා වෙත එන්න අවස්ථාවක් තියෙනවා. හේතුව ඔයා කරන දේවල් දිහා මෙයා බලාගෙන ඉන්නව වෙන්න පුළුවන්, එන්න බැරුව ඉන්නවා. නමුත් ඒකට ඔන්න මොනවා හෝ දෙයක් යෙදිලා ඒකට අවස්ථාවක් ලැබෙනවා. ඉක්මනටම ඔයා වෙත ආකර්ෂණය වෙන්න. ඉතින් ඔයා හිතලා බලන්න මොකක්ද ඒකට කරන්න කියලා. එනවා කවුරු හරි කෙනෙක්. ඒ වගේම තමයි ඔයා මොන හරි දෙයක් ප්‍රතිඵලයක් බලන් හිටියා නම් අන්න ඒ ප්‍රතිඵලයත් ඉක්මනින්ම ඔයා හිතපු ආකාරයේ හොඳ ප්‍රතිඵලයක් වශයෙන් එන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් දෙයක් කියන්න ඕනේ. ඔයාලගේ වචන සැලකිල්ලෙන් පොඩ්ඩක් පාවිච්චි කරන්න කියලා. මොකද හිත රිදීම් සිද්ධ වෙන්න පුළුවන්. ඔයාගේ වචන නිසා අන් අයගේ හෝ ඔයාගේ වචන නිසා අන් අයගේ හෝ අන් අයගේ වචන නිසා ඔයාගේ. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ඔයාට සුබ ආරංචියක් ඉස්සලත් ඒකක්ම කියුණා මොනවා හෝ දෙයක සුබ ආරංචියක් ඔයාට ලැබෙන්න නියමිතයි. ඔයා බලාපොරොත්තු වෙන දෙයක ඒක ආදරය සම්බන්ධ දෙයක් වෙන්නත් පුළුවන්. ඉස්සලත් ඒක කියුණා. ඒ වගේම තමයි ඔයා අලුත් ආරංචියක් ඔයා මොකක් හරි පණිවිඩයක් කෙනකම් බලන් හිටියා නම් ඒ දෙත් ගැනත් මේකෙන් කියවෙනවා මොනවා හෝ අලුත් ආරංචියක් ඔයා ආසාවෙන් බලාක සමහරට ඔයා හිතපු හෝ නොහිතපු අලුත් ආරංචියක් ඔයාට එන්න පුළුවන්. ඒ වගේම අපි තව බලමු. ඔයා ගොඩක්
කාලයක් කරපු දෙයක් ගොඩාක් මහන්සිලා වැඩක් කර කර හිටියද අන්න ඒක තව චුට්ටක් අල්ලන් ඉන්න කියලා කියනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය හරිම ළඟයි. මහන්සි ඇති වට ඒ සම්බන්ධයෙන් වැඩ කරලා මහන්සි ඇති. නමුත් තවත් අවධානයෙන් ඉන්න. මොකද ඔයා මේ වැඩේ සම්බන්ධයෙන් ගොඩක් අවධානයෙන් ඉන්න කියලා තමයි පෙන්වන්නේ. මොකද ඔයාට ඒ සම්බන්ධයෙන් මේ වැඩේ කරලා ඒකත් එක්කම එම්බත් වෙලා පොඩි මහන්සි ගතියක් තියෙනවා. නමුත් බය වෙන්න එපා. ඊළඟ ස්ටෙප් එකේදී අනිවාර්යෙන් ඔයා ඒක ජයග්‍රහණය කරනවා. සාර්ථක ප්‍රතිඵලයක් එකකින් ලැබෙනවා කියලායි පෙන්වන්නේ. ඉතින් ඔන්න ඔක අද දවසේදී ඔයාලට ලැබෙන විශ්වීය පණිවිඩය. ඉතින් සුබ දවසක් වෙන්න කියලා ඔයගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා.